Hello. කොහමද? වෙසක් ඉවරයි. අද ජූනි පළවෙනිදා. වෙසක් ඉවරයි, දන්සල් ඉවරයි. දැන් වැඩට යනවා. ඉතින් අලුත් දවසක්, අලුත් මාසයක්. වෙසක් කලාපයක් අතර වලට පේන කටුනායක 2026 වෙසක් කලාපේ සුපිරියක්. ඉතින් මොකද විස්තරේ? අලුත් මාසයක්, අලුත් දවසක්, සඳුදා එපා කරන දවසක්. දවස් 5ක් වැඩට යන්න ඕනේ. දවස් 2යි නිවාඩු හම්බෙන්නේ. පඩියත් පොඩ්ඩයි හම්බෙන්නේ. අපි මේවා ඒකට මොකක්ද කියන්නේ? මේ දේවල් වෙනුවෙන් අපි නැගී සිටින්න ඕනේ. සොච්චම් පඩියට අපි මෙච්චරක් වැඩ කරනවා. හරි අසාධාරණ වැඩ මේවා. අපි නැගී සිටින්න ඕනේ. අපි මේ වෙනුවෙන් කතා කරන්න ඕනේ. නැත්තම් අපිට මේවා හරියන්නේ නැහැ. මේවා හරියන වැඩ නෙමෙයි. ඒක නෙමෙයි. මාත් ඉතින් ඔහේ මෝඩෙක් වයි කියවන. වෙනසක් නැහැ. ඉතින් ඔයාලට කොහමද? අද මම යනවා වැඩට. අවුවයි රස්නේ දාඩියයි කරන්න දෙයක් නැහැ. හම්බ කළා. කාලා බීලා ඉන්න බෑ. නැත්තම් කරන්න බෑනේ මේක. හරි අමාරුයි මේක. අම්මාර්දිරි කුමාර අංකල් කොහමද? මිස්ටර් කුමාර මාවන්ඩි වැඩික. ඉතින් ඔයාලට කොහමද? සෙන්සුරාදීදා වෙසක් බලන්න ගියාද? දන්සල් කෑවද? තොරන් බැලුවද? එල්ලොන්ට නම්බර්ස් දුන්නද? ඒ වෙටිකටන් තමයි කරනවා ඉතින්. මොකද්ද බං ඒ කිව්වේ? ඒ වෙටික තමයි කරනවා. ඒ වෙටික තමයි කරනවා. අම්මඩ thank you uncle, thank you very much, thank you thank you very much. පෙට්‍රල් සෙට් එකක් ඉතාමත් කොහොමද ඒකට කියන්නේ? අර ලක්සරි ලයිෆ් එකට සමාන දෙයක් තමයි ඔය පෙට්‍රල් සෙට් එකක් කියන්නේ. ඒ කියන්නේ මාර ගණන්. යොත් යාම තමයි. ඒ වගේ තැනකට යනවා නම්, සෙට් එකකට යනවා නම් තෙල් ගහන්න අනිවාර්යෙන් සල්ලි ටිකක් අතේ තියාගෙන යන්න ඕනේ. මොකද ඒ තරම් මාරම ගණන්. very expensive. අනේ මේ expensive නෙමෙයි. යකෝ කවුද අපේ නෙමෙයි. ඇමරිකාවේ මේ ජනාධිපතිතුමාට කියන්නේ මේ උඹලාගේ ඔය මෝඩ ගොන් වැඩ ඉන්නනම් ඔය තෙල් ගණන් වැඩි වෙලා අපිටත් මේ කෙල වෙනවා. උඹලා මේ අඩෝ ඔය මේ කතා වෙලා කොන්ත්‍රාත්තුව සයින් කරලා පොඩ්ඩක් කර මේ සාම සාකච්ඡා තියපන්. ඔබලාගේ වැඩ ඉන්න අම්මට ඒ මරුව නියමර දැම්මා ගොම්බූරුව. යකෝ උඹලාගේ මේ යුද්ධේ මගුල් ලින්දා අපිටත් කෙල වෙනවා, ලෝකෙට කෙල වෙනවා. මේ තෙල් ගණන් වැඩි වෙලා අපිට මුකුත් කරගන්න බෑ. අඩෝ ඔය යුද්ධේ නවත්තලා කතා බහ කරලා සාකච්ඡා කරලා මොකක් හරි බලා එක තීරණයක් ගනින්. උඹලට කොල කෑල්ලක් සයින් කරන්න දෙන්නේ. උඹලට බැරර මාව ගෙන්නපන්, මම උඹට අස්සන ගහලා දෙන්නම්. යකෝ යුද්ධේ නවත්තපන්. තෙල් මිල වැඩි වෙනවා. මන් දන්නේ නැහැ සෙන්සුරාදා උදේ බලද්දී
400 ගානද කොහෙද තෙල් තිබ්බේ අම්මට ඊළඟ දවසේ පාද්දි 430 ගාන යකෝ අඳුම් මාරු කරනවා වගේ යකෝ තෙල් මිල වැඩි වෙනවා මේ තෙල් මිල වෙනස් වෙනවා වැඩි වෙනවා තමයි අඳුම් මාරු කරනවා වගේ යකෝ මේ තෙල් ගණන් මේ මාරු වෙන්නේ වැඩි වෙනවා උඹලා මාර පොරවල් බං උඹලා යුද්ධ මගුල අම්මට කීල්ස් එකක් තියෙනවා ඊට කලින් මං කීල්ස් එකට යන්න ඕනේ පොඩි බඩු ටිකක් ගන්න තියෙනවා මගේ සුදු නෝනට ඒක ගන්න ඕනේ සුදු නෝනට බඩු වගේක් ගන්න තියෙනවා ඒක අරගෙනම ඔෆිස් එකට යනවා එතකන් උඹලා පොඩ්ඩක් ඉඳපල්ලා මම ටක් ගාලා ඩාන් ගාලා කීල්ස් එකට ගිහිල්ලා ගිහිල්ලා නැවතත් සුපුරුදු පරිදි අපි අපේ රයිඩ් එක පටන් ගමු එතකන් මට පොඩි වෙලාවක් දෙන්න මම ඩාන් ගාලා එන්නම් හරි ඕන කරන දේවල් ටික ගත්තා දැන් ඉතින් කෙලින්ම දැන් කන්තෝරුවට යන්න තියෙන්නේ මම වැඩ කරන කන්තෝරුවට යන්න තියෙන්නේ කන්තෝරුව මම වැඩ කරන නම් කොල්ලෝ අපි ගියා ඈ පරක්කු වෙලා ඉන්නේ ලොක්කා සමා වෙන්න ඕනේ පොඩ්ඩක් පරක්කු වුණා ටක් ගාලා එනවා ඈ දැන් කොතනද අපි හිටියේ ඇමරිකාවේ මේ සාම සාකච්ඡාව උඹලා මේ කතා වෙලා සාම සාකච්ඡාව කරලා අස්සනක් ගහලා පාඩුවේ පැත්ත කරලා ඉඳපන් බං උඹලාගේ වැඩිින්ද අපිටයි බලපාලා තියෙන්නේ යකෝ තව දවස් ටිකකින් 500ක් මේ පහු කරන් මේ පෙට්‍රල් ගිටරක් වැඩි වෙයි මේ ගානේ මේ වෙයි අපි තමයි හොඳනම කරලා තියෙන්නේ අයියෝ Donald Trump පිස්සු එනියට කියන්න බෑ මොකද අම්මෝ Toyota GT අම්මට සිරි Toyota Hilux අම්මෝ ණය වෙලා හරි කමන්නේ කවදාරි දවසක ගේනවා ණය වෙලා හරි ගේනවා ණය වෙලා අරගෙන මාසෙත් තියාගෙන ආයි පිටුනවා ණය ගෙවන්න බැරි වුණොත් Ford Ford wah mata udu angkal tapot tembi mah අනේ මේ පින්වතෙක් ඉන්නවා නම් මේ මට පෙට්‍රල් ටිකක් දියම් බං මේ පඩිත් නෑ අපිට මේ පඩියත් පොඩ්ඩක් යම්බෙන්නේ අනේ මේ පෙට්‍රල් ටිකක් දියම් බං කවුරු හරි ඉන්නවනම් මට මේ කමෙන්ට් වල මට මේ මෙසේජ් එක මොකක් කර කමෙන්ට් එකක් දාන්න නැත්නම් නම්බර් එක මොකක් හරි මෙන්ෂන් කරන්න කමෙන්ට් එකේ මම කෝල් එකක් හරි මෙසේජ් එකක් හරි දාන්නම් මට වැඩි ඕනේ නැහැ පෙට්‍රල් ලීටර් දෙකක් දෙන්න හොඳට වැඩි
සල්ලිත් නෑ අම්මට ඕට් අම්මට දිරි පයිලක් මෙතන දිනවද අන්න ෂොප් එක අම්මෝ මට සුපිරි දොඩංගක් තියෙනවා මේ වෙලාවට බොන්න නම් ආයෙත් ඉතින් මුළු ඇඟම කූල් වෙලා යනවා ආයෙත් ඉතින් ටොප් අඩු ආතේ මූට අල්ලන්නද කොහන්දිය වැළුවා කොම් මොඩ ඉංගලයා මම දන්නේ නැහැ මම කාටද වලින් මම උදේ ඉතින් කියෝගෙන යනවා අලුතෙන් ග්ලව් එකක් ගන්නත් ඕනේ අනේ කවුරු හරි පින්වතෙක් ඉන්නවනම් මට ග්ලව් එකක් අරන් දෙන්න මේ බලපන් මේකේ හැටි මේ ඔක්කොම තනි කලුවට තිබ්බේ මෙන්න මේ වගේ තනි කලුවට තිබ්බේ බලපන් දැන් මේකේ හැම ගිහිල්ලා ලෙලි ගිහිල්ලා පුතු ගිහිල්ලා ඔක්කොම ගිහිල්ලා දැන් ඒක වෙන පාටක් කරනවා somebody interested buying two gloves kindly comment on the comment section below I would appreciating interesting compensating and everything and loving also ඒක නෙමෙයි දැන් මං ඔෆිස් එකට ඔන්න මෙන්න තව ටිකක් යන්න දියවා පොඩි දුරක් ඒවට මන් දැන් යනවා ඒ දන්නවද මන් දන්නෙත් නෑ ඒ ඉන්නම යනවා කට්ටියව එහෙනම් ඊළඟ වීඩියෝ එකේ සෙට් වෙන්නම් දැනට මෙච්චරයි සපුමල් අම සපුමල් නෙමෙයි යකෝ මේ මම දැන් යනවා ගිහිල්ලාත් එනවා දැන් මෙන්නේ නෑ ඊළඟ වීඩියෝ එකේ මම එනවා ඉතින් මේ ඔයාලා මේ වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියන්න අම්මට සිරියකෝ අඩෝ කට් එක love your cut G මේ ඔයාලා වීඩියෝ එක බලන අලුත් එක්කෙනෙක් නම් මගේ වීඩියෝස් බලන්න channel එක subscribe කරලා තියාගන්න දිගට අරහාට මේ වගේ වීඩියෝස් දිගටම එනවා subscribe කරලා channel එක like කරලා videos like comment share කරලා support එකක් දෙන channel එකට නැගී එන තරුවක් තාම නග්ගගෙන එනවා නැගී එන තරුවක් ඉතින් කට්ටිය නම් පරිස්සමෙන් God bless you I love you උම්මා එනවා අපි ගියා peace out